අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වී ඇති හලාවත මහ රෝහල නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බව රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්තනායක මහතා පවසනවා. එම රෝහල මේ වන විට ජලයෙන් යට වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ. මේ හේතුවෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යවූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා. අනෙක් රෝගීන් ගංවතුර මට්ටම යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුද හමුදාව මැදිහත්ව වාරියපොළ හා කුරුණෑගල රෝහල් වෙත යැවීමටද කටයුතු කළ බවත් රෝහල නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් පසුව යළි විවෘත කිරීමෙන් හැකියාව ඇති බවයි ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ.